welcome back to Clear English YouTube channel. ඉතින් අද අරගෙන ආපු වීඩියෝ එක මොකක්ද? ඔන්න ඉතින් ඔයාලට මේ වීඩියෝ එකනොත් spoken English වලදී ඔයාලට ගොඩාක් වැදගත් වන English patterns පහක් හරිම සරලව ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අවසානයේ වෙනකන් ඔයා නැරඹුවොත් ඔයාට පුළුවන් මේ patterns පහසුවෙන්ම ඔයාගේ spoken English වලට එකතු කරගන්න. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න කියලා ඔයාට මතක් කරනවා. ඉතින් එහෙනම් අපි යමු නේද වීඩියෝ එකට. So let's go to the video. ඉතින් මම අද ඔයාලට first pattern එක විදියට select කරගත්තේ I don't feel like කියන මෙන්න මේ pattern එක. මොකක්ද? I don't feel like. I don't feel like. ඉතින් මේ pattern එකේ අදහස වෙන්නේ මට හිතෙන්නේ නැහැ. මොකක්ද? මට හිතෙන්නේ නැහැ. I don't feel like. මට හිතෙන්නේ නැහැ. එහෙනම් අපි pattern එක කොහොමද අපි apply කරගන්නේ කියලා උදාහරණ වාක්‍ය වලින් බලමු. First one, I don't feel like eating anything. I don't feel like eating anything. ඉතින් දැන් අපි දන්නවා I don't feel like කියන්නේ මට හිතෙන්නේ නැහැ. Eating anything කියන්නේ මුකුත් කන්න. Eating, eat කියන්නේ මොකක්ද? කනවනේ. එහෙනම් eating anything කියන්නේ මුකුත් කන්න. එහෙනම් I don't feel like eating anything. මට මුකුත් කන්න හිතෙන්නේ නැහැ. I don't feel like eating anything. මට මුකුත් කන්න හිතෙන්නේ නැහැ. Second one, I don't feel like neglecting you. I don't feel like neglecting you. ඒ කියන්නේ මොකක්ද? මට හිතෙන්නේ නැහැ ඔයාව නොසලකා හරින්න. I don't feel like මට හිතෙන්නේ නැහැ neglecting you. ඔයාව නොසලකා හරින්න. I don't feel like pattern එක ගත්තා. ඊළඟට අදාළ verb එක ඔයාට යොදන්න තියෙන්නේ. I don't feel like neglecting you. මට ඔයාව නොසලකා හරින්න හිතෙන්නේ නැහැ. Third one, I don't feel like changing this. I don't feel like changing this. ඒ කියන්නේ මොකක්ද? මට මේක වෙනස් කරන්න හිතෙන්නේ නැහැ. බලන්න I don't feel like සුපුරුදු පරිදි තේරුම දන්නවා මට හිතෙන්නේ නැහැ. Changing this. Change කරනවා කියන්නේ වෙනස් කරනවට නේද? Changing this ඒ කියන්නේ මේක වෙනස් කරන්න. එහෙනම් I don't feel like changing this. මට මේක වෙනස් කරන්න හිතෙන්නේ නැහැ. Next one, I don't feel like hating her. I don't feel like hating her. මට යාට වෛර කරන්න හිතෙන්නේ නැහැ. මට යාට වෛර කරන්න හිතෙන්නේ නැහැ. I don't feel like hating her. මට යාට වෛර කරන්න හිතෙන්නේ නැහැ. I don't feel like මට හිතෙන්නේ නැහැ hating her. එයාට වෛර කරන්න, ඇයට වෛර කරන්න. හරි. Next one, I don't feel like loving you. I don't feel like loving you. ඒ කියන්නේ මොකක්ද? මට හිතෙන්නේ නැහැ ඔයාට ආදරය කරන්න. I don't feel like loving you. love අපි මොකද කරලා තියෙන්නේ? ක්‍රියාපදයට ing එකතු කරලා තියෙනවා. love එහෙනම් loving වෙලා. එහෙනම් I don't feel like loving you. මට හිතෙන්නේ නැහැ ඔයාට ආදරය කරන්න. ඉතින් අපි යමු second pattern එක මොකක්ද කියලා බලන්න. second pattern එක වෙන්නේ some idiot. මොකක්ද pattern එක වෙන්නේ? some idiot. ඉතින් මේ pattern එකේ අදහස වෙන්නේ කවුදෝ මෝඩයෙක්. some idiot කියන්නේ කවුදෝ මෝඩයෙක්. හරිද? එහෙනම් අපි example sentences වලට කොහොමද pattern එක apply කරන්න කියලා පියවරෙන් පියවරට බලමු. First one, some idiot has broken my clothes line. Some idiot has broken my clothes line. ඒ කියන්නේ මොකක්ද? some idiot කිව්ව ගමන් දැන් දන්නවා. කවුදෝ මෝඩයෙක්. කවුදෝ මෝඩයෙක්. broken my clothes line. clothes line කියන්නේ රෙදිවැල. එහෙනම් my clothes line කියන්නේ මගේ රෙදිවැල. broken කියන්නේ කඩලා. එහෙනම්
Some idiot has broken my clothesline. කවුදෝ මෝඩයෙක් මගේ රෙදිවැල කඩලා. Some idiot has broken my clothesline. Second one, some idiot has blamed me. ඒ කියන්නේ මොකක්ද? Some idiot කවුදෝ මෝඩයෙක් has blamed me. blame කියන්නේ බයිනවටනේ නේද? කවුදෝ මෝඩයෙක් මට බැනලා තියෙනවා. Some idiot has blamed me. Some idiot has blamed me. කවුදෝ මෝඩයෙක් මට බැනලා තියෙනවා. අපි කොහොමද කියන්නේ? Some idiot has blamed me. Third one, some idiot has parked a car near the gate. Some idiot has parked a car near the gate. ඒ කියන්නේ කවුදෝ මෝඩයෙක් ගේට්ටුව ළඟ near the gate ගේට්ටුව ළඟ ගේට්ටුව අසල කාර් එකක් නවත්තලා. parked a car. Some idiot has parked a car near the gate. කවුදෝ මෝඩයෙක් ගේට්ටුව ළඟ ගේට්ටුව අසල කාර් එකක් නවත්තලා. Some idiot has parked a car near the gate. Next one, some idiot has broken my new car. Some idiot has broken my new car. ඒ කියන්නේ මොකක්ද? කවුදෝ මෝඩයෙක් some idiot කවුදෝ මෝඩයෙක් has broken my new car. ඒ කියන්නේ මොකක්ද? කවුදෝ මෝඩයෙක් මොකක්ද කරලා තියෙන්නේ? මගේ අලුත්ම කාර් එක කඩලා. කවුදෝ මෝඩයෙක් මගේ අලුත්ම කාර් එක කඩලා. Some idiot has broken my new car. Next one, some idiot has made a complaint against me. Some idiot has made a complaint against me. හිතන්න වා චුට්ටක්වත් වැරද්දක් නොකර ඉන්න වෙලාවක එතකොට අපි කියනවනේ නේද? Some idiot has made a complaint against me. කවුදෝ මෝඩයෙක් මට විරුද්ධව පැමිණිල්ලක් කරලා. එහෙනම් some idiot has made a complaint against me. දැන් අපි මෙන්න මේ some idiot කියන පැටර්න් එකේ භාවිතයන් ටික ඩිස්කස් කරා. එහෙනම් අපි යමු තුන්වෙනි පැටර්න් එකට. තුන්වෙනි පැටර්න් එක විදියට මම තෝරගත්තේ not bound කියන මෙන්න මේ පැටර්න් එක. ඉතින් කවුරු හරි කියන්න බලන්න මේ පැටර්න් එකේ අදහස මොකක්ද කියලා හිතන්න. වීඩියෝ එක උනාට කමක් නැහැ. ඔයත් හිතන්න. not bound. not bound කියන්නේ බැඳිලා නැහැ කියන අදහස. මොකක්ද not bound කියන්නේ බැඳිලා නැහැ කියන අදහස. අපි යමු උදාහරණ වාක්‍යයන් වලට. I am not bound to work with you. I am not bound to work with you. ඒ කියන්නේ මොකක්ද? බැඳිලා නැහැ කියන අදහසනේ දැන් not bound කියන්නේ. එහෙනම් I am not bound to work with you. ඒ කියන්නේ මොකක්ද? මං ඔයත් එක්ක වැඩ කරන්න බැඳිලා නැහැ. I am not bound to work with you. මම ඔයත් එක්ක වැඩ කරන්න බැඳිලා නැහැ. Next one. She is not bound to answer you. She is not bound to answer you. ඒ කියන්නේ මොකක්ද? එයා ඔයාට උත්තර දෙන්න බැඳිලා නැහැ. She is not bound to answer you. එයා ඔයාට උත්තර දෙන්න බැඳිලා නැහැ. She is not bound to answer you. එයා ඔයාට උත්තර දෙන්න බැඳිලා නැහැ. Third one. He is not bound to solve your problems. He is not bound to solve your problems. ඒ කියන්නේ මොකක්ද? ඔහු ඔයාගේ ප්‍රශ්න විසඳන්න බැඳිලා නැහැ. He is not bound to solve your problems. ඔහු ඔයාගේ ප්‍රශ්න විසඳන්න බැඳිලා නැහැ. Next one. I am not bound to love you. I am not bound to love you. මං ඔයාට ආදරය කරන්න බැඳිලා නැහැ. I am not bound to love you. මම ඔයාට ආදරය කරන්න බැඳිලා නැහැ. Next one. I am not bound to say you everything. I am not bound to say you everything. මං ඔයාට හැමදේම කියන්න බැඳිලා නැහැ.
I am not bound to say you everything. මං ඔයාට හැමදේම කියන්න බැඳිලා නෑ. I am not bound to say you everything. මං ඔයාට හැමදේම කියන්න බැඳිලා නෑ. ඉතින් බලන්න not bound කියන pattern එක ටිකක් uncommon නේද? ඉතින් ඒ නිසා මේ pattern එකත් ඔයාගේ English කතාවට අනිවාර්යෙන්ම එකතු කරගන්න. එහෙනම් අද දවසේදී අපි කතා කරන 4 වෙනි pattern එකට අපි යමු. You will feel. You will feel. ඉතින් මේ 4 වෙනි pattern එකේ අදහස මොකක්ද? ඔයාට දැනේවි. You will feel. You will feel. ඔයාට දැනේවි. අපි බලමු example වලට මේ pattern එක apply කරලා නේද? එතකොටනේ භාවිතා කරන ආකාරය ඔයාට පැහැදිලි වෙන්නේ. First one, you will feel my pain one day. You will feel my pain one day. දවසක මගේ වේදනාව ඔයාට දැනේවි. ඔයාට දැනේවි කියන එක තමයි you will feel කියන එකෙන් අදහස් වෙන්නේ. You will feel කියන pattern එකෙන් අදහස් වෙන්නේ. එහෙනම් you will feel ඔයාට දැනේවි my pain one day. දවසක මගේ වේදනාව. එහෙනම් සම්පූර්ණ අදහස වෙන්නේ වාක්‍ය ගලපලා කිව්වොත් දවසක මගේ වේදනාව ඔයාට දැනේවි. You will feel my pain one day. You will feel my pain one day. Next one, you will feel happy on that day. You will feel happy on that day. ඒ කියන්නේ මොකක්ද? ඔයාට එදාට සතුටක් දැනේවි. You will feel happy on that day. ඒ කියන්නේ මොකක්ද? ඔයාට එදාට සතුටක් දැනේවි. ඔයාට දැනේවි මොකක්ද? happy. ඒ කියන්නේ සතුටක්. එහෙනම් ඔයාට එදාට සතුටක් දැනේවි. Third one, you will feel disgusted one day. You will feel disgusted one day. දවසක ඔයාට කලකිරීමක් දැනේවි. ඉතින් දැන් ඔයාට පැහැදිලි නේද? You will feel කියන මෙන්න මේ pattern එකත් භාවිතා කරන ආකාරය. හරි, ඉතින් අද දවසේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරන 5 වෙනි එහෙමත් නැත්නම් අන්තිම pattern එකට දැන් අපි යමු. In case of need. In case of need. ඉතින් මේ pattern එකේ අදහස වෙන්නේ ඕනේ වුණොත්. In case of need. ඒ කියන්නේ ඕනේ වුණොත් කියන අදහස. හරි, අපි බලමු. In case of need, ask me. ඕනේ වුණොත් මගෙන් අහන්න. බලන්න. In case of need. ඕනේ වුණොත් ask me. මගෙන් අහන්න. pattern එක ඉස්සරහට ගත්තා, verb එක දැම්මා. In case of need, ask me. Second one. In case of need, help them. ඕනේ වුණොත් ඔවුන්ට උදව් කරන්න. In case of need, ඕනේ වුණොත් help them. ඔවුන්ට උදව් කරන්න. Third one, in case of need, you go there. In case of need, you go there. ඕනේ වුණොත් ඔයා එහෙ යන්න. In case of need, ඕනේ වුණොත් you go there. ඔයා එහෙ යන්න. Next one, in case of need, take some medicine. In case of need, take some medicine. ඕනේ වුණොත් බෙහෙත් ටිකක් ගන්න. In case of need, ඕනේ වුණොත් take some medicine. බෙහෙත් ටිකක් ගන්න. Next one, in case of need, stay here. ඕනේ වුණොත් මෙහෙ නවතින්න. In case of need, stay here. ඕනේ වුණොත් මෙහෙ නවතින්න. In case of need, stay here. ඕනේ වුණොත් මෙහෙ නවතින්න. ඉතින් වීඩියෝ එක අවසානය වෙනකන් නරඹපුවාට ගොඩක් ස්තුතියි. වීඩියෝ එක ගැන ඔයාට හිතෙන අදහස පහින් කමෙන්ට් එකක් විදිහට දාන්න වගේම ඔයාගේ යාළුවෝ හැමෝටම මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි තවත් දවසකින් හම්බෙමු. ඔන්න ඔයාට කලින්ම කියනවා අමතක වෙන්න කලින් channel එක subscribe කරන්න නෙවෙයි නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම WhatsApp group එකට සහ Facebook page එකටත් එකතු වෙන්න. එහෙනම් අපි තවත් දවසකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. Thank you so much.